Good morning මගේ යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? අද ලොග් එකෙන් ගේන්න යන්නේ හැවලොක් එකේ අවුරුදු 20. අපි එහෙනම් ඒකට යන්න ලෑස්ති වෙමු. එහෙනම් යාළුවනේ. ඔන්න ලෑස්තිලා ඉන්නේ දැන්. අපි එහෙනම් දැන් යමු. අපි දැන් ඇවිල්ලා ඉන්නේ මේ තමයි තියෙන ටිකට් පොලිම ඇතුළට යන්න. අපි දැන් පොලිමට ගිහිල්ලා ටිකට් එකක් අරන් ඇතුළට යමු. අපි දැන් ටිකට් ගන්නවා යාළුවනේ. මේක තමයි ටිකට් එක. දැන් මොකක්ද අතේ පටියක් බඳිනවා. මේක බඳාම එළියට යන්න පුළුවන්, ඇතුළට යන්න පුළුවන්. ඕන වෙලාවක. අපි දැන් මේක බඳින්නේ යා. Guys, අපි දැන් ඇතුළට යනවා guys. මාර සෙනඟක් ඉන්නේ. ලංකාවේ ලොකුම සංගීත තරඟේ යන ගමන් තියෙන්නේ. ඒක ඉවරයි දැන් තව ටිකයි තියෙන්නේ. තව දින සෑහෙන්න බැලුණාට. අර මේ බැලුම් තිර සංගීත බැලුම් තිරද මන් දෙපාරක්. ඒක. බැලුමකුත් මේ යනවා පේනවා. බැලුම් උඩ යනවා පේනවා. එන ලොකු අටයක් ගන්න දිනවා තෝ. බීසරේ ගන්නපා. ඇයි බොරු කියන්නේ? ආතල් එකට. පාට ආතල්ද බොරු කියන්නේ? ආතල්. හොඳටම ආතල්. එක්කෙනා අපි එයාගෙන් අහලා බලමු ප්‍රශ්න ටික. කතා ගන්න පුළුවන්ද? පුළුවන්. ඔයාගේ නම මොකද්ද? මගේ නම නබිල්. කොහෙද ඉඳන් ආවේ? මාළඹේල. වා අවුරුදු 20 ගැන කොහොමද දැනගත්තේ? ක්ලාස් යනවනේ. රවිසර් ක්ලාස් යන කෙනෙක් ක්ලාස් යනවා. මොකද හිතන්නේ ඉවෙන්ට් එක ගැන? ඔය ගොඩක් ගන්න සාර්ථකයි. මේ වුණානේ. තරඟ වලට ගියාද? ඈ? ඔව් දැන් ගියා. ඉස්සරහට මොනවද ගන්න හිතන්නේ? ඉස්සරහට IT එකෙන් තමයි යන්න හිතන්නේ ෆීල්ඩ් එකේ. ඊට පස්සේ රට යනවා. අතන කපල්ලක් ඉන්න අපි ගිහින් අහලා බලමු කොහොමද තත්ති කියලා. Excuse me, පොඩ්ඩක් කතා ගන්න පුළුවන්ද? ඔයගොල්ලෝ මේ මොකද හිතන්නේ රවිසර්ගේ අවුරුදු 20 ගැන? හොඳයි. ඔයගොල්ලෝ කොහෙන්ද දාන්නේ? අපි කොමග. තරගයකට තාම සහභාගී වුනේ නැද්ද? තරග තරගවල සහභාගී වෙන්න අදහසක් නැද්ද? යනවා. කියනවා. ඔව්. මොකද හිතන්නේ අපිට? හොඳයි මේ වගේ ඇත්තටම තිබ්බේ කියලා.
thank you ආයවා මචං කොහෙන්ද ඉඳලා ආවේ? අපි කට්ටියක් පාන්දරේ කට්ටියක් මොරටේ ඉඳන් ආවා. මොකද රවිසෝගේ මේ ඉවෙන්ට් එක ගැන හිතන්නේ? ඇත්තටම පොඩ්ඩක් රස්නේ තියෙනවා. රස්නේ ඒක නැතුව රවිසෝ ඔන්න කියනවා රස්නේලු. හරිද? නැත්තම් සුපිරි ආදරයක් ගත්ත උදේ ඉඳන් ඇත්තටම කිව්වොත්. ඔව් මොනවද ගත්තාද? ඒ කියන්නේ එක ඉවෙන්ට්ස් වල හිටියා. ඔව්. ඩාගින හම්බුන්නේ නැහැ. ඒ අවුලක් නැහැ ඒක. අපි දින්නා. ඩාගි හම්බුන්නේ නැතුව දින්නා. ඔව්. මාර් පන්නයක් ගත්තා. එලගිරි. ඉතින් බීලා නේද ආවේ? අපි නෝඩි මොෂන් එක හොඳ කොල්ල හොඳ මේ වගේ නම කිව්වා. අපි මගේ නම මෙතුම්. හරි මචං මෙතුම් මෙන්න අපි ආයි සෙට්ටම් වෙලා වගේ ජයවා. හෙලෝ අපිට පොඩ්ඩක් ඔයාලත් එක්ක කතා කරන්න පුළුවන්ද? බලන්න ලස්සනට අදන් ඉන්නවා අවුරුදු කුමාරයෝ විදියට. කොහෙන්ද ආවේ? රත්මලානින්ද. නම? දහම්ලි. ඔයයි කොහමද? කොහෙන්ද ආවේ නම මොකද? සනුත්ති. සාඳුන්. ඔයා? සීනලි. ඉතින් අද මොකද රවිසෝගේ ඉවෙන්ට් එක ගැන ඔයගොල්ලෝ හිතන්නේ? හොඳට ග්‍රෑන්ඩ් විදියට තියෙනවා ඉවෙන්ට් එක. ලස්සනයි ඉතින්. ඔයා මොකද කියන්නේ? එයා කියන අවුයිලු. හරිද? එයා කියන රස්නේලු ගොඩක් ඉඳන් අවුරුයිලු. ඔයා මොකද කියන්නේ? හොඳයි ඉතින්. ඔව්. මෙයාගේ ස්කින් එක අවුට් වෙනවා කියලා තමයි මෙයා හැම වෙලේම කියන්නේ අපිට. හරි. ඉතින් අද එන්ජොයි කරාද කොහමද? ඔව් ගොඩක් එන්ජොයි කරා. ඇත්තටම හරිම ෆන්. අද කොහමද හවස් වෙනකන් ඉවෙන්ට් එක ඉවර වෙනකන් ඉන්න බලාපොරොත්තු වෙනවද කොහමද? ඔව් ඉවෙන්ට් එක වෙනකන් ඉන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි අපි හම්බුණාට. දැන් තරඟයක් පටන් ගන්න යන්නේ. ඒක නම් හැබැයි ආතල් තරඟයක් වගේ. අපි පොඩ්ඩක් ගිහිල්ලා බලමු තරඟ දිහා. මේ තරඟේ හොඳට යයි වගේ නේ. ඔව්. අපිට පේනවා කුඩු තරඟයක් තමයි යන්න නියමිත වෙලා තියෙන්නේ. හරිද? කුඩු. විනාඩි 10ක් ඇතුළත වැඩිම පිටිපෙ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. අපි පොඩ්ඩක් ගිහිල්ලා දෙන්නත් එක්ක කතා කරලා බලමු. ඒ කතා කරමු පොඩ්ඩක්. කතා කරමු. අපි channel එකකින්. ඔව්. මොකද හිතන්නේ අද ඉවෙන්ට් එක ගැන? හොඳයි දැන් තාම ආව විතරයි අපි ගිය අවුරුද්දෙත් ආවා. මේ ගිය අවුරුද්දෙත් ආවා. මේ අවුරුද්දෙත් ආවා. දැන් අද ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද කට්ටිය මොනවද තරඟ දෙන්නේ කියලා අපි දැන් ගිහිල්ලා බලන්න යනවා. හොඳයි මල්ලේ. හිතන්නේ ඉවෙන්ට් එක ගැන. හොඳයි ඉතින් අපි දැන් ආවේ. ගිය අවුරුද්දෙත් ආවා. ඉතින් මේ සැරේත් ඒ වගේම එක්සයිටිං ඇති කියලා හිතනවා. තරඟ වලට එහෙම ඔව් අනිවාර්යෙන් තරඟ වලට සහභාගී වෙනවා නේ. අපි ගිය සැරේ මොකද යෝගට් කාලා අපි අන්තිමේ වුණා. මේ සැරේ ඊට එකක් හරි වැඩි කරන්න කියලා බලමු. හරි thank you කතා කරාට. හරි thank you.
එම පීරා බැලුවා ඔබේ සිතුවම් දෙනා මොහොතක් නැවතී රැඳුනා හදපත්නේ කිමිදීනෙමා කොදුලනි ගොඩොඩා ඇටුනා නුඹ හදවා නැත්නම් මෙරා මේ වගේ සින්දුවක් ආපුවම බූටක් කෑවත් ආතල් එකේ ඉන්න හිතනව නේද? දෙන්නමල්ලි ඩොල්කි පාර
කැමති සින්දු ටික අහන්න මේ වැඩේ ලෑස්ති කරගන්න. ඉතින් මම එහෙම පොඩි ළමයෙක් විදිහට ක්ලාස් යන කාලේ මට පුළුවන් වුණා නම් මෙතෙන්ට ඇවිල්ලා ඒ වැඩේ කරන්න මම හිතනවා ඔයාට අනාගතේ ලොකු වැඩ කරන්න පුළුවන් වෙයි. මම ඔයාලට විශ් කරනවා. හරිද? ඔයාලට තව ලොකු වැඩ කරන්න පුළුවන් වෙන්න කියලා අනාගතේ. හරි? හැමෝටම මම විශ් කරනවා. ඉතින් මේ පරිස්සමෙන් ගෙවල් වලට යන්න. අපි ලබන අවුරුද්දේ මේකටත් වඩා ලස්සනට මේකටත් වඩා ලොකුවට මේ ඉවෙන්ට් එක සංවිධානය කරමු. හරි? මේ ඉවෙන්ට් එක කරගෙන යන්න. අද මේ වැඩේට සහභාගී වෙච්ච සියලුම ගායකයන්ට සියලුම අපේ බෑන්ඩ් එකේ අපේ සමාජිකයන්ට ඉලන්න අයියා එතකොට මගේ සහෝදර මගේ ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්ට ඔයාලා මම හිතන්නේ ගොඩක් අය දකින්න නැතුව ඇති